ජපානයේ බාබාවැන්ගායයි හැඳින්වෙන තත්සුකි රියෝගේ විසුණු අනාවැකි නිසා මේ සංචාරක කර්මාන්තයටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ දවස්වල ජපානයේ. ඉතින් කවුද මේ තත්සුකි රියෝ කියන්නේ කියලා කිව්වොත් මෙයා ඇත්තටම කිව්වොත් මංගා ආටිස්ට් කෙනෙක්. ඒ කියන්නේ ඔය ඇනිමේෂන් වගේ දේවල් කාටුන් චිත්‍ර කතා ඒව හදපු කෙනෙක්. ඉතින් මෙයා ගොඩක් කාලෙක ඉඳන්ම මේ වගේ පොත් ලියලා තියෙනවා. ඉතින් මෙයා ලියපු පොතක් තමයි වතශිකා මිතමෙරයි. ඒ කියන්නේ මම දුටු අනාගතය කියන එක. ඉතින් මේකේ මෙයා එක වතාවක මෙයාගේ අනාවැකියක් ඇවිල්ලා තියෙනවා 2025 ජූලි මාසේ 5 වෙනිදා ජපානයේට විශාල සුනාමියක් ඇවිල්ලා ඒකේ විශාල සංඛ්‍යාවක් මිය යනවා කියලා. ඉතින් මේක හැමෝම අර කිලිපුලා ගිහිල්ලා බය වෙච්ච අනාවැකියක් වුණා. මේක දෙස් විදෙස් හැම රටකම පැතිරිලා මේ කාලේ ජපාන